තෙරුවන් සරණයි දෙවියන්ටයි සමස්ත ලක්වාසී ලෝකවාසී සියලුම දරුවන්ට සදක් ශාන්තියක් යහපතක්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහා කාලිමෑණියන්ගේ පිහිටෙන ආශිර්වාදයෙන් ශක්ති සම්පන්න තමන් ගමන යන්නට තමන්ගේ ගමන ශක්ති සම්පන්නව යන්නට ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින විශේෂිත කටයුත්තක් සිද්ධ වෙනවා. මේ 29 වෙනිදා සිට ඒ කියන්නේ මහා කාලිමෑණියන්ගේ දෙවොල විවෘත කරේ ඉතාම බල සම්පන්න නැකතක මේ පෝය දින ඒ කියන්නේ 29 ජූලි 29 තමයි විවෘත කරේ. ඉතින් 29 ඉඳන් අද වෙනකම් විදේශගත වෙලා ඉන්න දරුවන්ගේ බාරහාර වීම පමණක්ම තියෙනවා 263ක්. ඉතින් ඒ දරුවන්ට සෙද සාන්තිය යහපත ලැබේවා කියලා පඳුරු ගැට ගැහිම අද දින ඉෂ්ට සිද්ධ වෙනවා. හරි. ලක්වාසී දරුවන්ගේ පඳුරු ගැට ගැහිම හෙට දින සිද්ධ වෙනවා. විදේශගත වූ දරුවන්ට විශේෂිත වූ ආකාරයට තමයි මොකද ඒගොල්ලෝ ලංකාවේ නෙමෙයි ඉන්නේ විදේශගත වෙලා ඉන්නේ. ඒතර ඒ දරුවන්ට පඳුරු ගැට ගැහිමේදී විශේෂිත වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සියලුම දේ නිසියාකාරව හරියාකාරව ක්‍රමවත් විදිහට දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පිදවිලි දීලා ඒ අදාළ විදිහට තමයි පඳුරු ගැට ගැහිම සිද්ධ වන්නේ. ඉතින් අනිවාර්යෙන් එයාලගේ බලාපොරොත්තු මාසයක් ඇතුළතදී වැඩිම වුණොත් මාසයක් වෙයි නැත්නම් ඊට කලින් අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ වෙනවා මහා කාලිමෑණියන් වහන්සේගේ පිහිටෙන් බලෙන් තේජසින්. එය සත්‍යයි. ඉතින් ඒ වගේම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මහා කාලිමෑණියන් වහන්සේගේ දේවල විවෘත කිරීමට අපහා සමග සම්බන්ධ වෙලා කටයුතු කරපු ඒ පින්වන්ත වූ පිරිසට විශේෂයෙන්ම සෙද සාන්තිය යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඒ වගේම මහා කාලිමෑණියන් වහන්සේ පිළිබඳ භක්තිය ඇත්තා වූ හදවතින් මහා කාලිමෑණියන් වහන්සේට ආදරය සෙනෙහස දක්වන්නා වූ පුද පූජා කැප කරන්නා වූ සියලුම දරුවන්ට සෙද සාන්තිය යහපතම නොඅඩුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආරාධනා කරනවා. ඔයා ඉන්නේ ලොකු මානසික ගැටලුවකින්ද? ලොකු ශාරීරික ගැටලුවකින්ද? ශරීරය වෙනදට වැඩිය දුර්වලයිද? හිතන දේ වෙන්නේ නැද්ද? නඩුහබ කරදරයකද පැටලිලා ඉන්නේ? විවාහ ගැටලුවකද? Tamanට කියා කරගන්න කවුරුවත් නැද්ද? අනිත් කට්ටියට කියනට වැඩිය හොඳයි ඒ දේවල් නොකිය ඉන්න එක. සමහර කට්ටිය කරගන්න ලොකුම වරදක් තමයි හිතේ තියෙන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න බොහෝ පිරිසක් අතර තමන්ගේ ගැටලුව මුදා හරින එක. ඒකෙන් නැති ප්‍රශ්නයක් උදා වෙනවා. අපි ඉෂ්ට සිද්ධ කරන්නා වූ සෑම ශාන්ති කර්මයක් පෞද්ගලික කටයුත්තක් මිනිසුන්ගේ ප්‍රශ්නත් එක්ක ගනුදෙනු කරනකොට ඒ සෑම දෙයක්ම කරන්නේ පෞද්ගලිකත්වයේ 100%ක් තියාගෙන. ඒ නිසා තමයි ඔය පෞද්ගලික ශාන්ති කර්මවලදී පුද පූජාවලදී යදාළ පාර්ශවයන්ගේ ෆොටෝ එකක්වත් අපි ගන්න නැත්තේ. ගත්තත් ගන්න පිටුපාලා ඉන්න එක. මොකද මනුස්ස ජීවිතත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා උපදේශක් දෙනවා තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ ගින්දර, විශේෂයෙන් තමන්ගේ පෞද්ගලික පෞල් ප්‍රශ්න පිටට යවන්න එපා. කොච්චර හිතවත් වුණත් අදාළ පාර්ශවයෙන් එදා ඉඳන්ම දාන්න පාර්ශවයක් වුණත් විශේෂයෙන් තමන්ගේ වැඩිහිටියන්ට සහෝදරයන්ට වුණත් යවන්න එපා. 100ක් විශ්වාස කරලා කියන්නේ එන්න අපි ළඟට. දෙන්නම් නිවැරදි පිළිතුර දීලා අත්හරින්නේ නැහැ. මෙන්න මේ දේ කරන්නවා කොහෙට හරි ගිහිල්ලා කරන්න කියලා කියන්නේ නැහැ. අපිම තමයි අදාළ පිළියම කරන්නේ. අපිම තමයි අදාළ සෙතවාලට අත් කරලා දෙන්නේ. ඒ නිසා ගැටලු වලින් පීඩිත වෙලා ජීවිතේ දිනෙන් දින ගෙවන්න එපා.
එතකොට වැළඳෙන රෝග, හැදෙන රෝග හිතා ගන්න බැරි වෙනවා. මොකද මානසික ආතතියත් එක්ක හැදෙන රෝග වැඩි ගොඩක්. එදාට වඩා අද මානසික ආතතිය කියන එක මිනිස්සුන්ට වැඩි තියෙන ප්‍රශ්නත් එක්ක. ඒ වගේම තමන්ට අර වෙන කෙනෙක්ට කියා ගන්න බැරි තරමේ දැවෙන ප්‍රශ්නයක්ද තියෙන. ඒ කියන්නේ තමන්ටත් තේරුම් ගන්න බැරි ප්‍රශ්න තියෙනවා සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ. එන්න ජන්මපත්‍ර පරීක්ෂාව නිවැරදි ආකාරයෙන් කරගන්න. ඒතර අඳුන පරීක්ෂාව කරන්න හැට නොපෙනෙන දේවල් ටික බලා ගන්න. ඒ සෑම සියලු දේම අපි ඉෂ්ට සිද්ධ කරනවා. මහා කාලිමෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් කරන ශාන්ති කර්ම විශාල ප්‍රමාණයක් තියෙනවා. එක එක්කෙනාට සිත ලැබෙන විදිහට ඒ වෙනස් ආකාරයෙන් තමයි මේ දේවල් ඉෂ්ට සිද්ධ වන්නේ. එතකොට මේ පිහිට ආශිර්වාදය ලැබෙන විදිහට අපි විසින්ම මේ මන්ත්‍ර වලින් ජප කරලා හදපු තෛල වර්ග තියෙනවා. යන්ත්‍ර තියෙනවා. පළඳින්න, තැන්පත් කරන්න යන්ත්‍ර තියෙනවා. ඒ වගේම ධූප වර්ග තියෙනවා. ආකර්ෂණය ලබා ගන්න. වස්දොස් දුරු කර ගන්න. ඇස් වහ කට වහ දොස් දුරු කර ගන්න. ධූප වර්ග තියෙනවා. ඒ වගේම තෙල් වර්ග තියෙනවා. පහන් වලට දාලා පත්තු කරන්න. ඒ අදාළ සිත ලබා ගන්න. ඒ වගේම හිසේ ගල්වන්න තෙල් වර්ග තියෙනවා. විවිධ කෙම් වර්ග තියෙනවා. විවිධ ගැටලු වලට ප්‍රශ්න වලට අපි විසින් ඉෂ්ට සිද්ධ කරන විවිධ කෙම් වර්ග තියෙනවා. හරි. ඒ දේවල් වලුත් සිරසියක් ප්‍රතිඵලවත් වෙනවා නිවැරදි ආකාරයෙන් කරනකොට. දන්නේ නැති කට්ටිය කරනකොට තමයි කියන්නේ ওই දේවල් මේ තේරුමක් නැති දේවල් කෙම් ක්‍රම කවුද ඔය විශ්වාස කරන්නේ? ඒවා නිවැරදි ආකාරයෙන් කරනවා නම් නිසි ප්‍රතිඵල අනිවාර්යෙන් අත්විඳින්න පුළුවන්. හැම දෙයකම කෙම් ක්‍රම නැහැ. කෙම් ක්‍රම කරන්න අදාළ වැඩ කොටස් තියෙනවා. මේ දේවල් වලට කෙම් ක්‍රම තියෙනවා. ඒ නිසා ඕනම ගැටලුවකට විසඳුම් තියෙනවා. යඳුනෙන් බලන්නේ අපි අදාළ කළ යුතු විසඳුම් ශාන්ති කර්ම තියෙනවාද කියලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන සමහර ගැටලු වලට. ඒතකොට 100ක් ගත්තොත් 100ට 2ක් 3ක් වගේ තියෙනවා සමහර ගැටලු වලට කරන්න පිළියම් නැහැ. ඒක විඳවන්න ඕන. කර්මය අනුව ගෙනල්ලා තියෙන මහා අපලකාරී පව් ඒ දේවල් ඉතින් තමන් ගෙවන්න ඕනේ. ඒ වෙලාවට ඒ දෙයට කරන්න දෙයක් නැහැ. විසඳුමක් නැහැ. ඒකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. හරි. 95ක් වගේ දේවල් වලට කළ යුතු ශාන්ති කර්ම වත් පිළිවෙත් තියෙනවා. දැවෙන්න එපා, විඳවන්න එපා. අදාළ පුද පූජා දීලා දෙවියන්ගෙන් ආශිර්වාදය අරගෙන තමන්ගේ ජීවිතය ලස්සනට ගත කරන්න. එතකොට විසඳෙන්නේ නැති නඩුහබ කරදර වලට මහා කාලිමෑණියන් වහන්සේගේ පිහිට ගන්න පුළුවන් ඔයාලා හිතනවට වැඩිය. නොසිතූ වෙලාවක ධනලාභත් කරගන්න පුළුවන්. ඒ දේවල් වලට තියෙනවා ශාන්ති කර්ම වත් පිළිවෙත් තියෙනවා නොසිතූ වෙලාවට. ඒතර පොළොවෙන් ලැබෙන සම්පත් ඒ දේවල් ලබා ගන්න තමන්ගේ හිතේ තියෙනවා මට මේ දේ ලැබේ. සමහර කටට සිහින වලින් පේනවා. මියගිය ආත්ම වලින් පේනවා. තමන්ට ආදරය කරන යම් කිසියෝ අම්මා තාත්තා හෝ වෙන නැහැ කෙනෙක් සීයා ආච්චි හෝ නැති වෙලා ඒ කට්ටිය සිහිනෙන් පෙන්නුම් කරන යම් දේවල්. නමුත් තමන්ට ඒවා කරගන්න විදිහක් නැහැ. තමන් ඒ කියන දේ හරියට නිසියාකාර විදිහට හසුරුවගෙන කටයුතු කරන්න තමන්ට තේරෙන්නේ නැහැ. එන්න ඇවිත් ඒ තමන්ගේ ජීවිතේ වාසනාවන්ත විදිහට ලැබෙන දේවල් ලබා ගන්න. ලබාගෙන බොහොම සාර්ථක මිනිසෙක් විදිහට තමන් අදහන ආගමට ගරු කරලා දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පූජා දීලා ශක්ති සම්පන්න විදිහට ලස්සනට මානසික සුවෙන් ශාරීරික සුවෙන් තමන්ගේ ගමන ගත කරන්න. වරදින්නේ නැහැ. ඉතින් ඒ වගේ දැවෙන ප්‍රශ්න තව තියෙන්න පුළුවන්. සමහර කට්ටියට තියෙන ප්‍රශ්න අපි අහනත් පළවෙනි වතාව වෙනවා. ඒ කියන්නේ එක
පුද්ගලයන්ට තියෙනවා හිතා ගන්න බැරි ගැටලු. ඒ දේවල් වලට විසඳුම් තියෙනවා. විසඳුම් නෑ නෙමෙයි තියෙනවා. ඉතින් ඇවිත් සෙත කරගන්න. මහා කාලිමෑණියන් වහන්සේ නපුර පරාජය කරනවා. ශක්ති සම්පන්නව ඇඟේ ලේ ධාතුව ශක්ති සම්පන්නව ගමන් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලබා දෙනවා. ඔය සමහර පිරිමි පාර්ශවයේ ඉන්නවා ශරීර අතින් ඒ කියන්නේ දුර්වලයි. රැකිරක්ෂාවක් කරගන්න බෑ ලෙඩ රෝග වැළඳෙනවා වැඩි. තමන්ගේ පෞල් ජීවිතය නිසියාකාර විදිහට ගත කරගන්න බෑ ශක්ති සම්පන්නභාවය අඩුයි. ඒ තමන් ඉතින් පෙර ආත්මවල කරන අකුසල කර්ම අනුව ගෙනෙන දේවල්. නමුත් ඒවා දුරු කරගන්න තමන් උත්සාහ කරන්න. ඒතර කාන්තා පාර්ශවයට විශාල වශයෙන් විවාහ ගැටලු තියෙනවා. මල්වර වීමේ සිට විවිධ දෝෂ සමහර කට්ටියට හට ගන්නවා. ඒ දෝෂවලට නිසියාකාර විදිහට පිළියම් කරගන්න එන්න මහා කාලිමෑණියන් වහන්සේගේ දෙවොල ඔබලාට විවෘතයි. කාලිමෑණියන් වහන්සේගේ රුව දෙස බලා ප්‍රාර්ථනා කරන්න. අනේ අපිට මේ දෙවොල තුලදී අපගේ ගැටලුව निराකරණය කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුව ලැබේවා. අනිවාර්යෙන් ලැබෙනවා ඔබලාට. ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට ශක්ති සම්පන්න වූ නිදුක් නිරෝගී වූ වාසනාවන්ත සුවබර ජීවිතයක් නිරන්තරයෙන්ම ලැබේවා 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 කියලා. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි මහා කාලිමෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාද නොඅඩුවම ඔබලාගේ ජීවිතයට ලැබේවා 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 ලැබෙනවා සත්තයි සත්තයි සත්තයි